මෙතන පැමිණ සිටින අපේ එක්කාත්තල් බැඳ සිටින හිටපු කොළොන්නාය නගරාධිපති නරේන්ද්‍ර උදේශාන්ත මන්ත්‍රීතුමාගේ අවසරයි. වගේම මගේ සහෝදර හිටපු නාගරික මන්ත්‍රී සමීර පීරිස් මන්ත්‍රීතුමාගේ අවසරයි. වගේම අපේ මහවත්ත කොට්ටාස තරඟ කරන මදුෂාන් මන්ත්‍රීතුමාගේ අපේ නිලන්ත මන්ත්‍රීතුමාගේ වගේම මෙතන පැමිණ සිටින සංවිධායකවරුන්ගේ අවසරයි. අද අපි රැස්වලා සිටින්නේ මේ එළඹෙන පළාත් පාලන මැතිවරණයට ස්වාධීන කණ්ඩායමක් ඇටියට ධාතු කැටේ තරඟ කරන්න. ඒ තමයි මේ අපේ ඉන්න කණ්ඩායම. අද අපි ගත්තොත් මේ දේශපාලන භූමියේ එක එක නායකයෝ එක එක බලවත් අපේක්ෂකවරු ආවා මේ පැත්තට. නමුත් ඔබ සියලුම දෙනාම දන්නවා අපේ ගමට මොකක්ද ලැබුණේ කියලා. මේ උතුරු කොළඹ කියන්නේ හොඳම අසරණ වෙච්ච පැත්තක්. ඉතින් මේ අවුරුදු 77ේම පාලනය කරන නායකයන්ට බැරි වුණාද මේ උතුරු කොළඹ සංවර්ධනය කරලා හොත්තරකට ගන්න? මොකද්ද මේ කරලා තියෙන්නේ? මං යද්දි මේ ගම්වල ඇවිදන් යද්දි කැන්වසින් යද්දි අපි දකිනවා ඇත්තටම මිනිස්සුන්ට අපේ නායකතුමත් එක්ක මං ඇවිදන් යද්දි මිනිස්සුන්ට කන්න නැහැ. කාණු පද්ධති හදලා නැහැ. වැසිකිලි පාසුකම් නැහැ. ඉතින් මොකද්ද මේකද නගර සභාවේ ජයය? නගර සභාවකට මන්ත්‍රී කෙනෙක් පත්තනා ඉන්නේ යටතට පාසුකම් සපයන්න. ඒ සෞඛ්‍ය සම්බන්ධ තියෙන ඒ ගැටලු ඒවා විස්තර. එතකොට කාණු පද්ධති ගමක් අඳුර තියෙනවා නම් ලයින් කණු දාන්න. එතකොට ඩ්‍රේනේජ් මේවා තියෙනවා කාණු පද්ධතිය වැසිකිලි. ඒ පද්ධතිය අලුත් වැඩියා කරලා ලබා දීලා. එතකොට අපේ ගන්න වරිපඩම් වලින් කරන්න පුළුවන් ওই ප්‍රජාසාවල් හදලා. ඉතින් කරන්න පුළුවන් වැඩ පිළිවෙල ඒවා හරියට වෙලා නැහැ මෙතෙක්කල්. ඉතින් ඇත්තටම මම මේ දේශපාලනට එන්න ඉස්සෙල්ලා මගේ පියා 2006 මේ පළාත් පාලන මැතිවරණේ තරඟ කළා නාගරික මන්ත්‍රී කෙනෙක් කියලා ඇතුළට එනවා. ඔබ සියලුම දෙනාම මෙතන පැමිණියව දන්නවා ලාල් පීරිස් පැතුමා කියද්දී. ඉතින් එතුමා දේශපාලන භූමියේ තෑන්ට වැඩ පිළිවෙලක් කරපු නායකයෙක්. මේ ඉන්න පාර්ලිමේන්තුවේ ඉන්න නායකයන්ට ඒ ශක්තිය දීලා කරපු නායකයෙක්. ඉතින් ඒගොල්ලන්ට මේ ගමනේ කරපු වැඩ පිළිවෙලට ඒගොල්ලන්ට හැරෙන්නත් බෑ. මොකද නගර සභාව ගත්තොත් ඉතිහාසගත වෙන වැඩ කරලා තියෙන නගර සභාව ඇතුළත. ඉතින් මං එදා 2018 ගිය මැතිවරණේ තරඟ කරලා ඇතුළට යද්දී අපි තරඟ කරද්දිත් අපි අපේ චාලා මාමා අපේ චාලා අයියා මං චාලා අයියා කියන්නේ මොකද මං ගොඩක් ගරු කරනවා මගේ තාත්තා කෙනෙක් වගේ. ඉතින් ඇත්තටම එතුමා දුප්පතාගේ හිත අඳුරන තරුණයන්ට නායකත්වයක් දෙන්න පුළුවන් ආඩම්බරකම් නැහැ ලොකුකම් නැහැ ඕනේ කෙනෙක් එක්ක කාටද දාලා ජීවත් වෙන නායකයෙක්. මරණයක් කිව්වත් අරන් දෙනවා. ඒ වගේ මගුල් කියක් කිව්වත් ඔබ තමුන්නාසට උදව් කරනවා. අද කවුද මේ නගර සභාවේ තියා මේ පාර්ලිමේන්තුව කවුද ඒ වගේ උදව් කරන්නේ? මේ පැත්තට උදව් කරනවාද ඒ වගේ? ඡන්දේ ගන්න විතරක් ඕගොල්ලන් ළඟට ඇවිල්ලා ඕගොල්ලන්ගේ ඡන්දේ අරගෙන ගිහිල්ලා ඒගොල්ලන්ට ඡන්දය ගත්තට පස්සේ ඒකට අමතකයි දුන්නේ පොරොන්දු. නමුත් අපි එදා සිට අද දීපු පොරොන්දු එකක්වත් කඩගල්ලා නැහැ. අපි කිව්ව දේ කරපු කණ්ඩායමක්. ඒ නිසා මම ඔබ තමුන්නාස්ලාට කියන්නේ මේ අපි රැස් කරලා තියෙනවා පොත බලවත් කණ්ඩායමක් මේ පළාත් පාලන මැතිවරණයට තරඟ කරන්න. ඒ නිසා ආදරණීය අපේ තාත්තේ සහෝදර සහෝදරනි අපි හොඳටම රැවටුණා ඇති අවුරුදු 77ම අද අපි ඉදිරිපත් කරලා තියෙනවා මේ උතුරු කොළඹට මේ මුළු කොළඹටම උතුරු කොළඹෙන් නගරාධිපති අපේක්ෂක කෙනෙක් ඒ තමයි චාල්ස් සෙන්ටරි මැතිතුමා මේ අපේ ගාල්ලේ ලකුණෙන් තරඟ කරන්න. එයාව තෝරගත්ත මගේ පියා මොකද දන්නවද? මෙතුමා මිනිස්සුත් එක්ක රැඳිලා එදා සිට අදටත් ජීවත් වෙලා ඒ දුක අඳුරගෙන ආපු නායකයෙක් නිසා. මොකද අද නායකයෝ නැහැ මේ කොළඹට. අද බරුවල ඡන්ද ගන්න ඇවිල්ලා ඒගොල්ලන්ගේ දේශපාලන අරමුණු වලට වැඩ කරලා කොල්ලෙක්ට ප්‍රශ්නයක් වුණාම කොල්ලෙක්ට කරදරයක් වුණාම අම්මා කෙනෙක්ට කරදරයක් වුණාම කවුරුත් නැහැ. හොයාගන්න නැහැ. ඒගොල්ලෝ ෆෝන් ඕෆ් කරගන්නවා. ඒත් අපේ නායකතුමා පැය 24ම එතුමා සේවය කරන නායකයෙක්. ඒ වගේ අපේ කණ්ඩායම ඕනෙකට පක්ෂ ભેද බලන්නේ පාට ભેද බලන්නේ උදව් කරනවා. ඒ වගේම අපි බොරු කරන්නේ නැහැ කියන එක මම විශේෂයෙන් කියන්න පුළුවන්. බොරුවට ඇවිල්ලා ඡන්ද කුට්ටු ගන්න ඡන්ද විතරක් ඇවිල්ලා පොරොන්දු දීලා ගිහිල්ලා අපි මේ දේශපාලන ගමනක් ගෙනියන්නේ. ඒ නිසා ඔබ තමුන්නාස දන්නා මේ කොට්ටේසේ නියෝජනය කරලා ආව එක එක മന്ത്രിලා මම සභාවේ හිටියා. මම දැක්ක මොකද්ද උනේ කියලා. මම දන්නවා මොනවද වෙන්නේ කියලා. ඉතින් මං එදා දැක්ක දේ මටයි මගේ පියාටයි
අපි සීලම දෙනාට අපි සාකච්ඡා කළා අපිට උමනා වුණා මේ දූෂිත වුණ මේ නගර සභාවෙන් එලවන්න. එතකොට තමයි මේ රට හරි පාලනයට ගන්න පුළුවන්. මොකද රටේ අපි කියමු උඩ පෙළ හරියට හැදිලා තිබ්බට වැඩක් නැහැ. යට හැදෙන්න ඕන. නාගරික මට්ටමින් හැදෙන්න ඕන. ඒ නාගරික මට්ටමේ මේ ක්ලීන් වෙලා එන්න ඕනේ. ඒ ක්ලීන් කරන්න තමයි මේ අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ සහෝදර සහෝදරනේ. මේ අවස්ථාව මගහරින්න එපා. මේ ඔයගොල්ලන්ගේ බුද්ධිමත් කතිරේ මේ පුංචි කතිරෙන් තමයි ජනාධිපතිවරකම් යන්නේ. ඒ නිසා අපි තව පාරක් රැවටෙන්නේ නැතුව අපි හදමු මේ කොළඹින්ම මේ උතුරු කොළඹ නායකයෙක් හදමු. ඒ වගේම නායකයෝ කණ්ඩායමක් මේ දේශපාලනට අපි යවමු. මොකද අපිට ඇත්තට ඕන පොළොවට පය ගහලා කාට අත දාගෙන දුප්පතාගේ හිත අඳුරන ජනතාවගේ දුක සුවද දන්න නායකයෝ එන්න ඕන දේශපාලනයට. දේශපාලනට ඇවිල්ලා මේ හම්බ කරන්න ඒගොල්ලන්ගේ මේ පටු දේශපාලන ගමන් වලට අපි තව ඉඩ දෙන්න ඕනේ නැහැ අම්මේ තාත්තේ සහෝදර සහෝදරනි. අපි කරන්න ඕනේ ඔබ තමුන්නාස් සියලුම දෙනා දන්නවනේ මොකක්ද හැදෙන්න කරන්න ඕනේ කියලා. මොකක්ද අපි කරන්න ඕනේ? හරියට හරි ධාතු කැටේට ලකු කතිරේ ගාන විශිෂ්ට ජනකත්වයක් අපිට ලබා දෙන්න ඕනේ. අනිවාර්යෙන් මේ දේ පෙරොත්තු මේ දෙන වචන රචන වෙන්න මගේ සහෝදර සහෝදරනි. අපි බයත් නැහැ බය වෙන්නෙත් නැහැ. අපිට ප්‍රශ්න දාන්න බැලුවා. අපේ දේශපාලන ගමන අතුරු කරන්න බැලුවා. අපි ඒවට සැලෙන්නේ නැහැ. සෛල මේ දේශපාලනට එන්නත් බෑ. අර කතාවක් තියෙනවානේ. දක්කුණ්ඩ බය නම් සෝඩ ගෙවල් ගන්න. අපි බය නැතුව මේ ගමේ ඉන්නේ. අපි මේ ගම නගර අපි මේ නම දියුණු කරලා ගන්න අනිවාර්යයි. අපේ පක්ෂයට ඒ අවසරය දෙන්න. මම ඔබ තමුන්නාසලා ඉල්ලන්නේ. ඒ නිසා අපි වැඩි වෙලාවක් ගන්න ඕනේ නැහැ. මට කියන්න කැමති මගේ පියා ඔබ තමුන්නාසලා සිරු දෙනත් එක්කම ඉන්නවා. එතුමාගේ දේශපාලන ගමන අඳුරු කරන්න යම්කිසි බලපෑම ආවා ඒ කාලේ. එතුමා අද විදේශයට ගත වෙලා ඉන්නේ. එතුමා තෝරගත්තා මේ කණ්ඩායමට නායකත්වයක් දෙන්න පුළුවන් එතුමා වගේ නායකයෙක්ව. මම බය නැතුව කියනවා ඒක. මෙතුමා අනිවාර්යෙන් මේ නගර සභාවට නියෝජනය කරලා මේ උතුරු කොළඹ අනිවාර්යෙන්ම ඊව තැනකට කියනවා. ඔය එක නායකයෝ කාලෙත් එක්ක ආපු නායකයෝ වගේ නෙමෙයි. මං ආස නැහැ කාටවත් විවේචනය කරන්න කාගේවත් නම් කියලා කාගේවත් ඒ මං කැමති නැහැ. මං කියන්නේ ඒ ඔක්කොම සමව ගන්න ඔක්කොම නායකයෝ. ඒ ඔක්කොම පිටිපස්සට දාන්න. අපි ගියම අලුත් මූණවල් දේශපාලනයට. ඒ තමයි එක නායකයෙක් අපිත් එක්ක ඉන්න. සදාකල් ඉන්න ඕගලත් එක්ක නායකයා. ඔයගොල්ලෝගේ පන්තියේ නායකයා. සාල්සෙන් දෙන්නවා. මගේ පියා දුන්නේ ඔබ තමුන්නාස සිරුම දෙනාටම මේ ගමන ශක්තිමත් කළා. මේ කොළඹ නැගිටිලා හොඳ තැනකට ගියන්න මගේ සහෝදර සහෝදරනි. ඒ නිසා අම්මේ තාත්තේ සහෝදර සහෝදරනි මම ආයි පාරට ඔබ තමුන්නාසගේ ආයෝජන කරන්නේ අපිට අවසර දෙන්න. කවදාවත් ඔබ තමුන්නාසලා දුක් වෙනයක් නැහැ කියන අනිවාර්යෙන් ඔබ තමුන්නාසලා මේ 6 දුන්න කියන්නේ 7 වෙනිදාට මේ සියලු දෙනා උපරිම සතුටු වෙනවා. ඒ වගේම අපිට දෙන්නේ කාල පරීක්ෂේදී අනිවාර්යෙන් අපිට යම් කිසි කාලයක් දෙන්න. මේ කරන්න පුළුවන් පොරොන්දු දෙනවා. ඒ සියලුම දේවල් ඉෂ්ට කරලා දෙනවා. ඒක සත්‍යයි. ඒ නිසා මෙතනට පැමිණ සියලුම දෙනාම අපි වෙනුවෙන් ආවේ. ඒක හිතාගෙන කරනවා. බොහොම ස්තුතියි ඔබ සියලුම දෙනාටම. මේ ගමන අපි මේ වගේ අත්වල බහිමු. ඉතුරු දේශපාලන ගමන අපි එනේ ගන්නලා අපි හොඳ නායකයෝ කියමු ඉස්සරහට. ඒකයි අපි කරන්න ඕන. අලුත් හොඳ කොන්ද කෙලින් වැඩ කරන්න පුළුවන් නායකයෝ පීකරු මේ ගමේ. ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරනි ඔබ සියලුම දෙනාටම මම පතන සුබ රාත්‍රියක් කියලා මේ දාදු කැටේ ලකුණ මයි හැරෙන්නට ඉහළින්ම ජයග්‍රහණය කරමු සහෝදර සහෝදරයනි. ජය වේවා.